ආයිබෝවන් යාළුවනේ අද මම ඔයගලන්ට කියලා දෙන්නේ ඇන්තූරියම් මුල් නැති පැලයක් ඉක්මනින් අඩු වියදමින් මුල්ලක් දා ගන්න ක්‍රමයක් ගැනයි මේක සමහරට ඔයගොල්ලන් කරන අයත් ඇති හුඟක් නොදන්න අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලන් ඇන්තූරියම් පැල කට් කළාම මේ වගේ පැල ගොඩාක් පුකුරු එනවා. ඉතින් මේ පැල අතරින් ලොකු පැල වෙන් කරගන්නකොට සමහර වෙලාවට මුල් නැති පැල පොඩි පැල එහෙම කැඩිලා වෙන් වෙන අවස්ථාවල් තියෙනවා. හුඟක් වෙලාවට මේ කඳ පැලවල මුල් වෙන අවස්ථා සමහර ඒවායේ අඩුයි. ඉතින් ඒ වගේ මුල් නැතුව කැඩුණු පැලයක් තමයි මේ මගේ අතින්. ඉතින් මේ පැල ඉක්මනට මුල් අද්දවා ගන්නත් මේ ගහය මැරෙන්නේ නැතුව ආරක්ෂා කර ගන්නත් හුඟක් වෙලාවට ගොඩාක් අය මේ වගේ කොකෝ පෙලට් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ඒවා. ඉතින් මේ කොකෝ පෙලට් එකකුත් දැන් අද රුපියල් 15ක් 20ක් වගේ මුදලක් වෙනවා. ඉතින් ඊට වඩා අඩු වියදමින් ඕගොල්ලන්ට මේ වගේ පුංචි පැලයක් මැරෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන මුල්ලක් දාගන්න ක්‍රමයක් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් ඒකට අපිට මුලින්ම ඕන වෙන්නේ මුලින්ම ඕන වෙන ಜಾති දෙකයි තියෙන්නේ. එකක් මේ වගේ ඔයගොල්ලන් දන්නවා මේ වගේ කැප් එකක්. මේවා ડોක්ටර්ස්ලා එහෙම නැත්නම් කුකින් අය එහෙම පාවිච්චි කරන කැප්. ඉතින් මේ වගේ කැප් එකක් අරගෙන ඔයගොල්ලන්ට තියෙන්නේ පුංචි කෑලි වලට කපා ගන්න. මේ වගේ පුංචි කෑලි වලට කපා ගත්තම මේ කැප් එකකින් අපිට ගොඩාක් කෑලි අරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි කෑල්ලකින් අපිට මේ පැලේ හිටව ගන්න පොඩි කෑල්ලක් විතරයි ඌමනා වෙන්නේ. ඉතින් ඊළඟට අපිට ඕන වෙන්නේ කොකෝ ප්ලස් කියන මේ එක. ඇත්තටම මේක වෙළඳ පොලේ මිල නම් රුපියල් 420ක් වගේ වෙනවා. දැන් නම් පොඩ්ඩක් ගාණ වැඩි වෙලා කියලා කියනවා. මේ කොකෝ ප්ලස් එකයි මේ කැප් වල මේ රෙදි කොටසයි විතරයි ඔයගොල්ලන්ට ඕන වෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ කැඩුණු පැලේ අග දිලීර නාශකයක් ආලේප කරන එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වෙනුවට කැප්ටාන් එහෙම නැත්නම් අඟුරු තලපේ ඒ වගේ කැමැති ඔයගොල්ලන් පාවිච්චි කරන සුපුරුදු දිලීර නාශකයක් ආලේප කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ කොකෝ ප්ලස් එකෙන් ටිකක් අරගෙන ඔයගොල්ලන්ගේ අරගත්ත රෙදි කැබල්ලට මෙහෙම තියලා මේ පැලේ මේකට මෙහෙම සම්බන්ධ කරන එක. මෙහෙම සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ වගේ පොඩි කප් එකකට තියලා වටේට කොකෝ ප්ලස් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ සෝදා පිරිසිදු කරගත් සිනිඳු වැල වලින් මේ ගහ සෙලවෙන්නේ නැති විදිහට තද කරගන්න විතරයි ඕගොල්ලන්ට තියෙන්නේ. ඉතින් මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්. ඕගොල්ලොනුත් පැලයක් දෙකක් අත්හදා බලන්න. සාමාන්‍යයෙන් මේ වගේ පැකට් එකකින් ඕගොල්ලන්ට පැල 200-300ක් කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ම හිතලා බලන්න මේ කොකෝ පෙලට් එකක් රුපියල් 15කට 20කට මිලදී අරගෙන ගත්තොත් පැල 100ක් 200ක් හදාගන්න ගියොත් ලොකු මුදලක් ඕගොල්ලන්ට වියදම් වෙනවා. නමුත් මේ වගේ සරල ක්‍රමයකින් ඕගොල්ලන්ට ඉක්මනට මුල් අදවා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන් කිසිම වෙලාවක බය වෙන්න එපා ගහ මැරෙයි කියලා. මේකට අපි ඊට පස්සේ කරන්න ඕනේ දිලීර නාශකයකින් මේ ගහ තෙමිලා යන විදිහට මේ තෙමන එක විතරයි. ඉතින් මේ වගේ පැල කරගත්ත පැලයක් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මේක ජගුව ග්‍රීන් වටිනාම පැලයක්. මේක මගේ අතින් දැන් සති 2-3කට උඩදී කැඩිලා ගියා. ඉතින් මම මේ පැලේ ඒ වගේ එකක හිටෙව්වා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ බලන්න ඒකේ මුලකුත් එළියට ඇදලා. මේ ඔයගොල්ලන්ට පේනවද? ඉතින් මට මේකට ඉතාමත් සුළු මුදලක් තමයි මං හිතන විදිහට යන්න ඇත්තේ මේ කොකෝ ප්ලස් චුට්ටට
විතරයි. මේ බලන්න ඒකේ මුල් පද්ධතිය. ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ එළියෙනුත් මුලක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ බලන්න ඇතුලේ කිරි මුල් ඇදලා ඔහොම ඉන්න මම ඔයගොල්ලන්ට හිමිහිට මේක අයින් කරලා පෙන්නන්නම්. ඉතින් මේ මුල් ඔයගොල්ලන්ට පේනවද? ඉතින් මේක අපිට මෙහෙමම අයින් කරලා හිටවන්නත් පුළුවන්. එහෙම නැති වුණත් මේක පිටින් අපි හිටෙව්වත් කමක් මේක ඉක්මනින්ම දිරාපත් වෙනවා. මේ කොකෝ පෙලට් එකේ තියෙන විදිහටම තමයි. මේකෙත් කවරින් එකක් තියෙනවා. ඒ වගේමයි මේ කවරින් එකත් ඉක්මනට දිරාපත් වෙනවා. ඉතින් මේ වගේ හොඳට මුල් අද්දවා ගන්න ඕගොල්ලන්ට මේක ඉතාමත් ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් ඕගොල්ලන්ට අලුත් දෙයක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. බුදු සරණයි.